හාමුදුරුවනේ අර කිත් එක්ක බෑ කිව්වා. කාත් එක්කද? බලන්නකො කතා කරන විදිය. ඒ කියපු විදිහට මම හිතුවේ බණ පටන් අරගෙන විනාඩි 30ක් ගියා. තව පටන් ගන්නත් බැරි වුණා මට. ඒ කියපු විදිහට මම හිතුවේ තඩි ගහලවත් ඇති කියලා ලේලි. මං ඇහුවා ඇයි කිරියම්මා? කියනවා හාමුදුරුවනේ පොඩි එක අරගෙන යන ටිකටත් දැන් මේ ඒකි මේකි කියලාමයි කතාව. පොඩි එක අරගෙන යන ටිකටත් මූණ හොදලා පවුඩර් ගන්න ඕනලු. කාටද? මේ ලේලිට. ඔව් විස්තර ගොඩක් කිව්වා. ඇඟිලි පාට කරනවලු. අන්තිමේ කිව්වා කොල්ලගේ සල්ලිනේ. මම ඇහුවා කවුද පවුඩර් ගන්නේ? ලේලි. අන්තිමේ කිව්වා හාමුදුරුවනේ ඒකිගේ සුදිය වැටි කියලා. මේ කිරියම්මලා හැම බනින්න නැතුව ඇති. අහගන්නත් තිබ්බ ලේලිලා හිටියන. මං ඇහුවා දැන් කවුද නියපොතු පාට කරන්නේ? ලේලි. අන්තිමේට මං ඇහුවා කාගේද සුදිය වැටි? ලේලිගේ. මොකටද එහෙනම් ඔය පුපුරන්නේ? ඒව වැඩි ලේලිගනේ. දරන්න බෑ. පුරුදු වෙන්න ඕනේ. ඉවසන්ට පුරුදු වෙන්න.